ආයුබෝවන් ඔයාලා හැමෝටම අවාරේ අවසර අරගෙන සිරිපා කරුණා කරන විදිය බලමු මගේ මේ වීඩියෝ එකේ. නල්ලතන්නිය පොලිසියට දැනුම් දීමෙන් සහ මේ මකර තොරණ අසල තියෙන වනජීවි කාර්යාලයට මුදල් ගෙවලා ඔබට අවාරේ කරුණා කරන්න අවසර ලබා ගන්න පුළුවන්. අපි වදින්න කරුණා කරනවා අපි. වැස්සක මහා ගිරිදමේ අපේ සෙට් එක වැස්ස බලාපොරොත්තුෙන් ආවේ ඉඳලා මේ එහා පේන ජැකට් අරගෙන විශේෂයෙන් මේ අපේ සදීප එයා බලාපොරොත්තුෙන් ආවේ මහගිරිදම මේ වෙද්දි බහැලා ලස්සන මීදුම් බාලා ලස්සන බලා ගන්න පුළුවන් කියලා ඔන්නාගේ ප්‍රාර්ථනා විශ්තු වුණා. මෙන්න අවාරේ සිරිපාදේ පඩි 99යි. සිරස දරාගෙන ධම්මං සරණේ හිත පහදාගෙන ඉන්නයි තුන් සරණේ අදහාගෙන ඔන්න ඔය විදිහට තුන් සරණ කියාගෙන තමයි අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. මෙන්න මේ මහගිරි තුන් සරණය කරන්නේ. තව සුළු මොහොතකින් අපි සිරිපා මළුවට ළඟා වෙනවා. එහෙනම් සුමන සවන්දිවි පිහිටේ අපි ඊටු ටිකක් ඉහළට කරුණා කරමු. මහගිරි දඹේ ටිකක් දුර එනකොට තියෙනවා ඇහැල කණුව. මොකද්ද මේ ඇහැල කණුව කියන්නේ? ඔයාලට පේන ඇති කණුවක් තියෙනවා. විට කන හුළු ආලේප කරලා. මේකට ජනප්‍රවාදයක් තියෙනවා. ඒ තමයි සිරිපා කරුණාවේදී අපි බුලත් පිටක් හරි කෑවෝ. මෙතනින් එහාට මේ අන්තිම හුණු ටික මේකේ ගාලා විටෙනුත් ඒ වෙලාව තමයි මේ සිරිපා කරුණාව කියලා කරුණා කරන්න කියන එක තමයි මම දන්න ජනප්‍රවාදය. විවිධ ජනප්‍රවාද තියෙනවා. ඒ අතරින් මම කිව්ව ප්‍රසිද්ධම ප්‍රකට ජනප්‍රවාදය ඇහැල කණුව සම්බන්ධයෙන්. එහෙනම් අපි ඇහැල කණුවත් පසු කරගෙන සිරිපා වලට අපේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ අවසාන කඩේ ගාවට ඇහැල කණුවේ. කඩේ හදනවා තව හරියටම තව මාසෙකින් සිරිපා වාරය ආරම්භ වෙනවා. එහෙනම් අපි කවියකුත් කියාගෙන ඉහළට කරුණා කරමු. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සංඝං සරණේ ඉන්නයි මේ තුන්
යන් සච්ච බද්දගිරිකේ සුමනා චලක්ගේ යං තත්ත යෝනක පුරේ මුනිනෝච පාදං තං පාද ලාංඡන මහං සිරසා නමාමි. සිරිපා වැඳගෙන අපි පහලට කරුණා කරන්න යන්නේ මේ දුන් ටික ඇතුලේ. සිරිපා පියුම බුදුන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමනෙන් තමයි පිහිට වෙන්නේ. සුමන සමන්දි විරාජයාගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනේ තිබුණා කියන ඉන්ද්‍රනීල මාණික්කයක් මත අදිෂ්ඨාන බලයෙන් බුදුන් වහන්සේගේ පාසලකුණ තබලා ඊට පස්සේ මේ ශ්‍රීපාදස්ථානය නිර්මාණය වුණා කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. අපේ බෞද්ධ ආගමික විශ්වාසය. විවිධ මත තියෙනවා. ශිව දෙවියන්ගේ පාදය මෙහි තියෙනවා, ආදම්ගේ පාදය මෙහි තියෙනවා කියන විවිධ ආගම්වල මත තියෙනවා. ඒ නිසා මේක සර්වාගමික මධ්‍යස්ථානයක් කියලා ඇතමෙක් මේක හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් පසු කාලෙදිම විද්‍යාඥයෙක් පවා මේක සනාථ කරලා තියෙනවා. විද්‍යාත්මකව මේ යම්කිසි මිනිස් පාදයකට වඩා සාමාන්‍යයෙන් විශාලත්වයෙන් යුතු පාසලකුණක් ඇති බවට ඔහු තහවුරු කරලා තියෙන බව යම්කිසි වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් විදිහට ශ්‍රීපාදය වන්දනා කරන්න රාජරාජ මහාමාත්‍යාදීන් කාලෙන් කාලෙට මේ මාර්ග තනාගෙන සිරිපා කරුණා කරලා තියෙනවා කියලා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ රජවරුන්ට අමතරව විදේශීය රජවරුන් දෙදෙනෙක් ගැනත් යම්කිසි සඳහනක් ඉතිහාසයේ තියෙනවා. ඒ සුන්දර සිරිපා කරුණාව පිළිවෙත් සහිතව අපේ බැතිමතුන් මෙන්න මේ ආකාරයට වාරයේ පවත්වනවා. ඒ වගේම දැන් පරිසරයට ආදරය කරන පිරිස අවාරයේ අවසර අරගෙන ගහකොළට සතාසීපාට කරදරයක් නැතිව මේ ආකාරයට කරුණා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔන්න ඔහොමයි සිරිපාදේ ශ්‍රීපාදස්ථානයේ කතාව.